කියලා දෙන්න යන්නේ ගර්භණී මවක් තම දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමේදී රෝහලට රැගෙන යා යුතු ඇඳුම් සහ ද්‍රව්‍ය මොනවද කියලා. විශේෂයෙන්ම ඔබ මාස 7 වන විටවත් ඔබගේ මෙම ඇඳුම් බෑගේ සකසාගෙන තිබීම ඉතාම වැදගත් වෙනවා. ඒ මොකද කියනවා නම් මාස 7 වන විට ඔබේ දරු පැටිය හොඳට වැඩිලා දරු ප්‍රසූතිය සිදුවීමට ඇති සම්භාවිතාවය ඉතාම වැඩි. දැන් අපි බලමු ගර්භණී මවට රෝහල්ගත වීමේදී අවශ්‍ය ඇඳුම් සහ ද්‍රව්‍ය මොනවද කියලා. මෙන්න මේ වගේ ලා පැහැති බෙඩ් ජැකට් 4ක්. ලා පැහැති චීත 4ක්. ඔබ සිසේරියන් සැත්කම සඳහා නිර්දේශිත මවක් නම් සුදු පාට බෙඩ් ජැකට් එකක්, සුදු පාට චීතයක්, සුදු පාට මේස් දෙකක් රැගෙන යන්න අමතක කරන්න එපා. සුදු පාට බෙඩ් ෂීට් දෙකක්, සුදු පාට කොට්ටවරයක් සහ තුවාලයක්. ලූප් සහිත පෑඩ් පැකට් එකක්. මෙන්න මේ වගේ ඉනට බඳින රෙදි පටියක්. වස්ති බෝතලයක්. ප්ලේන් එකක්. රිබන් යාර දෙකක්. කොණ්ඩේ බඳින රෙදි පටියක්. ප්ලාස්ටික් කෝප්පයක්. මීට අමතරව සබන් කැටයක්, දත් බෙහෙත් එකක්, දත් පුරුසුවක් සහ පෑනක් රැගෙන යාමට අමතක කරන්න එපා. ඊළඟට අපි බලමු දරුවා සඳහා රැගෙන යා යුතු දේවල් මොනවද කියලා. ලදරු කමිස 8ක් පමණ. නෙප්කින්ස් 8ක් පමණ. දරුවා එතීමට පැනල් රෙදි දෙකක්. මේ වගේ පැනල් සූට් එකක්, තොප්පියක් සහ මේස් දෙකක්. දරුවා පිස දෙමීමට ලදර තුවා දෙකක්. තෙකණි කටුවක්. මේ වගේ ලදර කොට්ට දෙකක්. රබර් ෂීට් එකක්. විශේෂයෙන්ම ඔබ කුළුඳුල් මවක් නම් ඊට සඳහන් කළ රෙදි පිළි ටික සූදානම් කර ඕනෑම වෙලාවක රෝහලට ගෙන යාමට පහසු ආකාරයට බෑග් එකක අසුරා තබා ගැනීම වඩාත් හොඳයි.